අම්මා මං ගිහින් එන්න. අයියා රුපියල් 1000ක් වියදමට දෙනවද? රුපියල් 1000ක් මොනවද උඹට එච්චර තියෙන වියදම? පොඩි වැඩකට අයියේ. උඹ ජොබ් එකක් කරන්නේ නැතුව ගෙදරනේ ඉන්නේ. පාඩුවේ හිටපන්. ඔයාලා තමයි මේ කට්ටිය නරක කරන්නේ. උඹගේ account එකට දාන්න. අම්මා දන්නවද අර මොනවටද සල්ලි අරන් ගිහින් තියෙන්නේ? උගේ අර කුඩුකාර යාළුවන්ට මගේ සල්ලි වලින් තෑගි අරන් දෙන්න. අම්මලා තමයි ඌ නරක කරන්නේ. මගුල උඹ එන ලොකු චරිතේ නේද? මගේ සල්ලි අරන් ගිහින් අනිත් උන්ගේ කාතල් දාන්න. මම එහෙම කරේ නෑ අයියේ. උඹ ජොබ් එකක් කරන්නේ නැහැ. මගේ සල්ලි අරන් ගිහින් අනිත් උන්ට තෑගි අරන් දෙන්න. මොනවද බං ඔය කරන ලැජ්ජ නැති වැඩ? උඹට එහෙම අරන් දෙන්න ඕන නම් උඹගේ සල්ලි වලින් අරන් දෙන්න. මගේ සල්ලි වලින් අරන් දෙන්න. මම වෙන කාටවත් තෑගි දෙන්න අරන් ගියේ නෑ අයියේ. අද ඔයාගේ බර්ත්ඩේ එකනේ. ඔයාට ඒක අමතක වෙලා තිබ්බේ. ඒකයි මම මේ වට ෂර්ට් එකක් ගන්න ගියේ අයියේ. Happy birthday අයියේ. කොපන ඇසල මම ඔයාගේ නිත්මි කෙසේද දරගන්නේ ඔයාගේ වියෝවෙන් පස්සේ hina වෙන්න වාරු ගන්න හිතන්නේ සමත් වී කිසිම කතාවක් නේ ගොළුවේ මොහොතකට ඇස් පිලන් නොගහ බලන් ඉදි යුඹේ අසල කාගේවත්